සුපෙම්නුවන් විමසාවිරැතිවා ඔබ Hi guys, welcome to my YouTube channel. ඉතින් වෙනද වගේම ඔයාලා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති අද මගේ vlog එකේ මොකද වෙන්නේ කියලා. ඔව් මම අද bullet journal එක හදනවා 2026 එක. මම කලින් vlog එකේ ගෙනාවා මගේ 2026 vision board එක හදන එක. ඉතින් ඒක බැලුවේ නැත්නම් ඒකත් බලන්න. දැන් ඒකට කියන්නේ මගේ bullet journal එකයි YouTube channel එක දෙකම අද හදනවා. ඒ දෙකේම videos vlog එකේ තියෙනවා. ඉතින් vlog එකත් එක දිගටම එකතු වෙලා ඉන්න බලමු මගේ ජර්නල් එක කොහොමද හැදෙන්නේ කියලා. Five minutes later. හරි ඉතින් ඔන්න ඔය විදිහට මම 26 කියන cover page එක හදාගත්තා. පුළුවන් විදිහට හදාගත්තා. ඊළඟට දැන් මම මේකට දානවා 2026 කැලෙන්ඩර් එක. එතකොට මට මේ දැන් මම මේ ගත්තේ ඩයරි එකකින් කප්පාගත්ත එකක්. ඔයාලට මීටර ලොකු එකක් ගන්න පුළුවන්. ඒක ඔයාලේ කැමැත්ත අනුව ගන්න. මේ ජර්නල් එක මෙහෙම හැදෙන්න ඕනි කියලා එකක් නෑ ඉතින්. මේ තියෙන්නේ මම කැලෙන්ඩර් එක හදාගත්ත විදිහ ඉතින්. ඒක පුළුවන් විදිහට කැමති විදිහට හදාගන්න. මේකට මම අත්තරන ඒකේ කැලෙන්ඩර් එකේ අදාළ ඩේට්ස් ටික තමයි මම මේකට ඇඩ් කරගෙන ඉන්නේ. මාන විශේෂ ඩේට්ස් කියනවා නම් මේක මාක් කරගත්ත දවසක් තියෙනවා. මේ ඩේට් ටික ඒකට දාගන්නවා. මම ආසන්න පෙන්නන ඒ ඔක්කොම ෆිල් කරගත්තාම ඒ ටික ඊළඟ පිටුවට දාන්නේ. මේ අවුරුද්දේ අපිට ඇචීව් කරගන්න තියෙන ගෝල්ස් මොනවා හරි අපිට ආගස් තියෙනවා. මේ ගෝල්ස් ටික channel එක මම ඉතින් හරිය තියෙන ඒවා ටික තමයි හදාගන්නේ. දැන් අපි ඒ ටික හදාගමු. 5 minutes later. ඉතින් මේ තමයි මම ගෝල්ස් වලට ලියාගත්ත page එක. දැන් ඉතින් තියෙන්නේ මේ පිටත් මම අරිනවා එහෙම. දැන් අපිට තියෙන අවසානයේටම අපේ month ටික ලියාගෙන යන්න. එහෙම දැන් ඊළඟට අපේ 2026 ජනවාරි 1 මම ලියා ගන්නවා. ඊට පස්සේ ජනවාරි ඉවරනන් පස්සේ පෙබරවාරි. එතකොට ජනවාරි එකට අදාළ මොනවා හරි කියන අපේ plans තියෙනවනේ ඒ ටික ඉවරනම පෙබරවාරි වලට හදාගන්න. ඉතින් මේ විදිහට තමයි දැන් මම හදාගන්නේ. ඒකත් බලමු. 5 minutes later. හරි ඉතින් ඔන්න ෆයිනලි මං හදලා ඉවරයි. මේ විදිහට තමයි ජනවාරි මාසේ හදාගත්තේ පොඩි මොටිවේෂන් එකකුත් දාලා එහෙම හදාගත්තා. මෙන්න මේ විදිහට තමයි දැන් මගේ ජර්නල් එක හැදුනේ. අපි එහෙනම් අවසාන එක බලමු.
හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ බුලට් ජර්නල් එක තිබ්බේ. දැන් මම ඔයාලට මේක පෙන්නන්න යන්න. මේ තියෙන්නේ මගේ 2025 වෙච්ච මිස්ටේක්. ඊළඟට 2026 කවර් පේජ් එක තියෙනවා. ඊට පස්සේ 2026ට අදාළ කැලෙන්ඩර් එක තියෙනවා. ඒක ඉතින් පොඩක් සරසගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ 2026 මට ඒ ඕන ඩේට්ස් ටික. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ ගෝල්ස් ටිකයි ලියාගත්තා. ඉතින් ඔක්කොම පෙන්නන්න බෑනේ. මේ තියෙන්නේ ජනවාරි මාසේ 1. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ජර්නල් එක හැදිලා ඉවරුනේ. ඊළඟට මම හදන්න පටන් ගන්නවා මගේ YouTube ජර්නල් එක. ඉතින් මේ වගේම වීඩියෝ එකේ අවසාන ටිකේ බලන්න මගේ YouTube channel එක හැදෙන විදිහ. හරි ළමයි ඉතින් දැන් මම හදන්නේ YouTube channel එක හදන්න. ඒකට මම ගන්න මේ පොත. හරිද බලමු මේකේ මුල පිටුව කොහොමද හැදෙන්නේ කියලා. මේකේ තමයි මම මුල පිටුව හදන්නේ බලමු. 5 minutes later. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ cover page එක හැදෙන චුට්ටක් විතර අවුල් ගියා. ඉතින් ගණන් ගන්න එපා. මේකේ මේ පිටුව මම මෙහෙමම හිස් තියෙනවා. ඊළඟට මම ඊළඟ පිටුවට දාගන්නවා මේ මගේ කියන YouTube channel එකේ goals ටික. කියන්නේ සාමාන්‍ය channel එකක් කරන කෙනෙක් දන්නවා මොනවද තියෙන goals කියලා. මේ ඉතින් ඒ goals ලියන්න මම මේ පිටුව ගන්න බලමු. ඒක තමයි මේ YouTube වලින් තව ගන්න තියෙන ප්‍රධානම ටාගට් එක මේ අවුරුද්දේ. බලමු මේ තුනෙන් කොහොමද දෙකක්වත් ගන්න පුළුවන් කියලා හිතනවා. මේ ඒ ටික තමයි මම මේකට ඇඩ් කරගන්න ඉතින්. හරි ඔන්න ඒ පිටුවත් හදලා ඉවරයි. ඊට පස්සේ මම ඊළඟ පිටුවට දාගන්නවා අප්ලෝඩ් ෂෙඩියුල් එක. කියන්නේ මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන වෙලාව. සාමාන්‍ය මම දැන් හිතාන ඉන්නවා මම ඕනම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් අනිවාර්යයෙන් රෑ 7:00ට අප්ලෝඩ් කරන්න කියලා. සහ එහෙම බැරි වුණොත් අනිවාර්යයෙන් පහුවෙන්න උදේ 8ට. 8ට වඩා බොහෝ දුරට 7:00ට තමයි මගේ මේන් ටාගට් එක. ඊට පස්සේ එතකොට අපේ සාමාන්‍ය අප්ලෝඩ් කරන දවස් තියෙන කියන්නේ සතියේ කොච්චර ප්‍රමාණයක්ද ඒ වගේ දෙයක්. ඒ වගේ එකක්. ඊට පස්සේ වීඩියෝ එකේ ටයිප් එකක් වගේ දෙයක් අපිට ලියා ගන්න නම් ඒ ටික. පස්සේ ඒ වීඩියෝ පස්සේ ඒ ටිකේ ඒක. ඊට පස්සේ මම මේ පිටුවට ගන්නවා channel setting එක. ඒ කියන්නේ සාමාන්‍ය channel එකකට ඔය ඇඩ් වෙන දේවල් තියෙනවා සාමාන්‍ය ඒක වටේට ඔය දානවා. සාමාන්‍ය අපි වීඩියෝ එකකට අර කලින් දානවා coming up එක්ක coming up next අර ඒ වගේ නිකන් ඒ වගේ ඒවා ටික tags වර්ග ඔන්න ඔය වගේ ටික තමයි මම මේකට දාගන්නේ. හරි ඉතින් ඊට පස්සේ මම දාගන්නවා අවසානෙටම සාමාන්‍යයෙන් අර කැටගරිස් වලට බෙදලා අවසාන එක තමයි වීඩියෝස් වල අයිඩියා. වීඩියෝ කියන්නේ මොන වගේ වීඩියෝද ගේන්න ඕනේ කියන එක. මම ඔයාලට මේක ඔක්කොම ෆයිනල් එක අවසන් පෙන්නනවා. මම මේක දැනට නිකන් අර ගහගන්න යනවා පස්සේ ඩෙකොරේට් කරනවා නේ. එහෙම කියලා හිතන්නවා මේ ගහගෙන යන්නේ. එතකොට දැන් සාමාන්‍ය අපිට එක එක වීඩියෝ අයිඩියා එනවා. ඒක වෙලාවක් නැහැ නේ. ඊට පස්සේ මේක මේ වෙලාවට කරනවා කියලා. එතකොට මම ලියන්න දැනට මට වීඩියෝස් දැන් මම අප්ලෝඩ් කරලා තියෙන දෙකක් මේකයි 3යි. මේ තව වීඩියෝ අයිඩියා 4ක් තියෙනවා. ඒ 4ත් කොහොමද මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් වීඩියෝ දෙකක් අනිවාර්යෙන් අප්ලෝඩ් වෙයි. දෙකක් ඕ ඊට වැඩි වෙන්නත් පුළුවන්. මේ ඊළඟ අවුරුද්ද ඊට පස්සේ ඒ ටික එහෙම ටිකක් පොඩි ප්ලෑන් එකක් තියෙනවා. ඒ ටික තමයි මම මේ වීඩියෝ අයිඩියා කියන්නේ වීඩියෝස් අයිඩියා කියන කැටගරි එකට දාගන්නේ ඒ ටික.
හරි ළමා. ඉතින් මේ වේදි මගේ බුලට් ජර්නල් එකයි YouTube channel එකයි දෙකම හදලා ඉවරයි. මේ තියෙන බුලට් ජර්නල් එක, මේ තියෙන YouTube channel එක. ඔයාලා වීඩියෝ එක අවසන් බලන්න මේ දෙකේම ෆයිනල් එක මම දාලා ඇති. ඉතින් අද vlog එක මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලා මොකද වීඩියෝ ගැන හිතන්නේ කියලා පහතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් බලමු ඉස්සරහට මගේ vlogs එක දිගට වැටෙන්න තියෙනවා. එනදී channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. සුපෙම් නුවන් විමසා විරැතිවා උපරුවතුන් තසුනින්දුරයි කියා ඔය පෙම් තෙපුල් මතහාස පැ